Hi guys, ladies and gentlemen, ඔගොල්ලෝ සියල්ල හැමෝම පිපින් group එකට අපි සාදරයෙන් පිළිගන්නවා. So අපේ official WhatsApp channel එකේ අපි signals දෙන්න පටන් ගන්නවා මේ Monday ඉඳලා gold pairs වලටයි gold වලටයි FX pairs වලටයි. So ඒක පටන් ගන්න කලින් මම හිතුවා පොඩි වීඩියෝ එකක් අරන් එන්න. මොකද මේ මම ළඟදී ඉඳලා මගේ ට්‍රේඩින් වල තිබ්බ ප්‍රොබ්ලම් එකක් විසඳුණා කියලා හිතනවා. මොකද මම දැන් අවුරුදු 4ක් විතර ට්‍රේඩ් කරනවා. So මගේ ලයිව් accounts තියෙනවා, prop accounts තියෙනවා. So prop accounts වලින් ගත්තම මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි prop accounts වලට අපි ගෙවන ගාන ෆේස් එකක් හරි ෆේස් 1 හරි ෆේස් 2 හරි මොන හරි අපි ෆේල් වුණොත් ඒක හැමම වතුර ගියා වගේ. ඒකෙන් අපිට කිසිම දෙයක් ආයි ලැබෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මම ෆන්ඩින් පිප්ස් ලගේ මේකේ ඉන්නේ. ඒගොල්ලොන්ගේ $50,000 challenge එකක් ගන්න one step $319 අපි ගෙවන්න ඕන. So අපි තව බලමු කවුරු හරි Alpha Capital, they are famous as well. ඒගොල්ලොන්ගේ 50k account එකක් ගන්න phase 1 step 1 එකක්, that's about $297. එතකොට 5% ලගේ 50k account එකක් classic $309යි. So pricing range ඔයගොල්ලන්ට පේනවා යන්නේ සාමාන්‍යයෙන් ඒ range එකේ. FTMO කියන්නේ තව one of the best markets, best හොඳම prop firm එකක්. ඒගොල්ලන්ගේ 50,000 account එකක් euro 345ක්, ඒ කියන්නේ at least about $400 වගේ වෙනවා. So prop firms වලට අපි $300 400ක් ගෙවලා අරගෙන එක phase එකක් fail කරගත්තම මට හිතෙනවා ඒක තනිකරේ සල්ලි නිකන් වතුරට දානවා වගේ දෙයක් කියලා. මොකද මම ඕන තරම් prop firm try කළා, මම fail කරගෙන නැති. මම මේ වගේ ඩොලර් මම එකපාරක් live account එකක් ගත්තා $1500 ගාණක් දීලා. මම ඒ දවස්වල මම ට්‍රේඩින් පටන් ගත්තා විතරයි. මට කිසි එච්චර අයිඩියා එකක් තිබ්බේ නැහැ. ට්‍රේලිං ස්ටොප් ලොස් කියලා දෙයක් තිබ්බා. විත්ඩ්‍රෝවල්ස් උත් ගත්තා. ට්‍රේලිං ස්ටොප් ලොස් එකත් එක්ක ඇවිල්ලා අන්තිමට මම දන්නෙත් නැහැ මගේ account එකේ මට විගල් වෙන්න තිබ්බ රූම් එක මගේ ස්ටොප් ලොස් එක $150කට විතර බහැලා තිබ්බේ. ඒ account එක මට නැති වුණා. මම ගියපු $1500ට හරියන්න ඕන නම් $400ක් විතර මම විත්ඩ්‍රෝ කරන්න නැති. nevertheless අපි ඒක අමතක කරලා දාමු. so මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි අපි දාඩිය මහන්සියෙන් අමාරුවෙන් හම්බ කරගෙන සල්ලි වලින් $200 300 prop firm එකකට ගෙවලා ඒ සල්ලි ටික නැති කරගන්න එක. උදාහරණයක් වශයෙන් ගත්තොත් මම කිව්ව මගේ සැලරි එක $1,00,000යි කියලා. $300ක් කියන්නේ almost 100,000 ලක්ෂයක් වගේ නේ කෙලින්ම. දැන් අපි ඒ වගේ account එකක් 50,000 account එකක් එකපාර ගන්න ගියොත් ඒ වගේ පඩියකින් අපිට ගොඩක් අමාරුයි. අපි 50,000 වෙන්න ඕනේ, 25,000 10,000 වුණත් සල්ලි කියන්නේ සල්ලි. $100ක් වුණත් $50ක් වුණත් $150ක් වුණත් අපිට ඒක වටිනවා. So ළඟදී මම prop firm එකක් මට හම්බුණා Instagram එකේ මේ circulate වෙන එකක්. ඒ prop firm එකේ නම get leveraged. මම හිතනවා ඔයගොල්ලන්ටත් මේක ඇවිල්ලා ඇති කියලා. මොකද trade කෙනෙක් නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ feeds වලට මේක එන්න ඕන. So ideally විශේෂත්වය තමයි මේ prop firm එකේ තියෙන. So මම prop firm එක ගැන පොඩ්ඩක් research කරා. Trustpilot එකේ reviews තියෙනවා. AI sites වලින් එහෙම check කරලා බලුවොත් prop firm එක legitimate ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන්ගේ payouts දෙනවා, ඒගොල්ලන්ගේ payout videos තියෙනවා, ඒගොල්ලන්ගේ Discord group එකෙත් තියෙනවා ඒ විස්තර. Recently ඒගොල්ලෝ අලුත් 2026 ආපු කට්ටියක්, but ඒගොල්ලන්ගේ තියෙනවා මේ get turbo pay after you pass කියන option එක. So ideally මේ option එක අපි පොඩ්ඩක් ගිහලා බැලුවොත් මේකේ වෙන්නේ what's that error, sorry. So මේකේ වෙන්නේ අපි දැන් අපි කියමු අපිට $25,000ක account එකක් ගන්න ඕන කියලා, $50,000ක account එකක් ගන්න ඕන කියලා හිතමු. $50,000ක account එකක් අපි එතකොට $300 ගාණක් ගෙවලා අපිට ගන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන වෙන්නේ ඒගොල්ලෝ ස්ටාර්ට් එකේ ඔයගොල්ලෝගෙන් ඉනිෂියල් ෆී එකක් ගන්නවා. ඒ ෆී එක වෙන්නේ $8.788ක්. ප්‍රොමෝෂන්ස් මොන හරි යනවා නම් මේකත් තව අඩු වෙනවා. මොකද මම ගත්ත 50k account එකට මම pay කරේ $677ක්. so මේකේ වෙන්නේ මේ check කරොත් මේ videos නම් මනම් තියෙනවා, video proof කියලා තියෙනවා මේගොල්ලෝගේ payouts දෙන ඒවා නම් මනම් ගොඩක්. so හැමදේටම අපි chance එකක් දීලා බලන්න එපා. අපි දන්නේ නැහැ නේ, initially we have to test out. So I'm very excited. මම ගොඩක් excited මේක try කරලා බලන්න. මොකද මම 50k account එකක් ගත්තා $677ක් ගෙවලා. වෙන්නේ මේකේ තියෙන එක phase එකයි. first phase එක 106ක් profit target එක තියෙනවා. 106ක profit target එක ගැහුවට පස්සේ ඒ account එක live. So basically daily loss එක 3%, max trailing loss එක 6%, minimum profitable days 0.05,
ඒක අදාළ නෑ. payout split එක 80, consistency score එකක් තියෙනවා 20%. consistency score එක අදාළ වෙන්නේ funded account එකට ගියාට පස්සේ. ඒ කියන්නේ simulation එකේ ඒක ප්‍රශ්නයක් නෑ, අතපය දිගහැරලා ගහන්න පුළුවන්. payout frequency දවස් 17කට පස්සේ bi weekly, leverage 1 to 30, trading time limit unlimited. so එතකොට ඩොලර් 8ට කොහොමද මේක දෙන්නේ? ඩොලර් 8ට මේගොල්ලෝ මේක දෙන්නේ නැහැ. මේගොල්ලෝ ඩොලර් 8.88ට මේ account එක අපිට දුන්නාට පස්සේ, අපි පාස් වුණාට පස්සේ, අපි funded වුණාට පස්සේ ඒගොල්ලන්ට අපි balance fee එක ගෙවන්න ඕන. $340 ගෙවන්න වෙනවා ඩොලර් 50000ක account එකකට. 25,000 account එකක් ගත්තොත් ඩොලර් 180යි, 10k account එකක් ගත්තොත් ඩොලර් 76යි. so අපිට මේ තුනෙන් හරි ඔයගොල්ලන්ට තව වැඩිපුර සල්ලි තියෙනවා නම් 100k 150k account එකකින් උනත් පටන් ගන්න පුළුවන්. so මම මෙතන ફોකස් කරන්නේ ඇත්තටම කිව්වොත් සයිකොලොජි කියන එක ගොඩක් බලපාන ට්‍රේඩ් කරද්දි මම මගේ පඩිය ලක්ෂයයි ලක්ෂයකමාරයි කියලා හිතලා මම අරගෙන මම මේකෙන් 50කට එහා පඩියෙන් වියදම් කළා ප්‍රොප් account එකක් අරගෙන මම ට්‍රේඩ් කරද්දි මගේ ඩිසිෂන්ස් හැමදේටම අනිවාර්යෙන් ට්‍රේඩ් එකක් ගද්දි මොනවා නැතුණත් අපි හියුමන් නේ අපි ට්‍රේඩ් එකක් මොන හරි දෙයක් ගත්ති අපිට ඒකේ පොඩි බයක් තියෙනවා හිතේ සැකයක් තියෙනවා ඒ දේවල් ඇති වෙනවා so මොකද ලක්ෂයක් දීලා account එකක් අරගෙන ඒක නැති කරගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි ඒක හැමදාම කරන්න බෑ මේ දේවල් වලින් අපි profitable වෙන්නත් එපයි so මගේ ඒ psychological barrier එක තනිකර eliminate වුණා මේ ඩොලර් 8.8 කීස් එකෙන්. ඒ කියන්නේ මේ පොඩි amount එකක් ගෙවලා ගන්න account එකෙන්. මොකද ඩොලර් 8.88ක් කියන්නේ රුපියල් 4000ක් කියලා ගත්තත් ඔයා එළියට ගිහලා chicken bucket එකක් කන්න කොල්ලොත් එක්ක එළියට ගිහලා set වුණත් රුපියල් 4000ක් කියන්නේ නිකන් වියදම් කරන දෙයක්. ඔයගොල්ලෝට සතියකට දෙපාරක් විතර ඒ වගේ amount එකක් මොන හරි වැඩකට නැති දෙයකට යොමු වෙනවා වියදම් වෙනවා. so ඒ සල්ලි වලින් ඔයාට පුළුවන් prop account එකක් අරගෙන ඒක පාස් කරගන්න. so පාස් කරගන්න එක ගැන කතා කරොත් ටිකක් මම prop accounts ඒ දවස්වල ගත්තම මම ගොඩක් පරිස්සමෙන් කරන්නේ. මොකද අර කිව්වා වගේ ලක්ෂයක් 50000ක් 70000ක් දීලානේ ගන්නෙ. දැන් එහෙම ගහද්දි trade entries ගන්නත් බය සමහර වෙලාවට. but මේ යන විදියට මෙහෙම ගත්තම මට total freedom එක තියෙනවා. මොකද ඩොලර් රුපියල් 4000ක් වගේ ප්‍රමාණයක් මට නැති වෙනවා කියන එක මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මම trade කරලා සල්ලි ගොඩක් නැති කරලා තියෙනවා, හොයලත් තියෙනවා. so ඒක මට අදාළ නැහැ. මගේ අර mental barrier එක, මගේ psychological clarity එක ඒකෙන් පොඩ්ඩක් අඩු වෙනවා, enlight වෙනවා. so trade එකක් ගද්දි මට බය නැහැ. මම සාමාන්‍යයෙන් 50k account එකක් ගත්තත් මම යන්නේ heavy lots වලට යනවා. මම gold trade කරනවා නම් 0.25 0.5 වගේ trades වලට මට යන්න පුළුවන්. මම FX pairs ගහනවා නම් මම අනිවාර්යෙන් at least 5 lots to 6 lots වගේ යනවා, or even 9 lots යනවා. so ඒ trades මට බය නැතුව ගන්න පුළුවන්. මොකද මම දන්නවා in the end of the day if I bust the account I spent $8 or $10 on it මට ඒක නැති වුණා. අනිත් එක මගේ මේ ඉදිරියට එන weeks මේ ඉදිරියට එන මේ කාලේ මගේ plan එක තමයි හුරතල් කරන්නේ නැහැ prop firm accounts ටක් ගාලා ගහනවා. so ideally within one maximum 1 to 3 trades වලින් prop firm එකක් pass කරගන්න එක තමයි මගේ goal එක. so මට එතකොට heavy යන්න පුළුවන් AAA setup එකක් බලලා ඒ entry එකට මට heavy lots දාලා trade එක ගන්න පුළුවන්. එහෙම කළා prop account එකක් pass කරගත්තට පස්සේ අපි ඊට පස්සේ අපි ගෙවන්න ඕන fee එක ගැන හිතන්න ඕන. අපි ඒක කොහොම හරි මාසයක් ඇතුළත මේගොල්ලෝ මාසයක් කාලය දෙනවා අපිට මේ සල්ලි ටික හදාගෙන ගන්න. ගත්තට පස්සේ ඒ account එක ගහන විදිය තනිකර වෙනස්. එතකොට fully discipline ගහන්න account එක. මොකද consistency score එකක් තියෙන 120ක. එතකොට තේරුම් ගන්න ඕන එකම දේ තමයි ඩොලර් 50000ක account එකක් අපි ගාව තිබ්බත් 25000ක 10000ක තිබ්බත් අපි හොයන හැමදේම අපිට profit. so ඩොලර් 50ක් හෙව්වත් 100ක් හෙව්වත් ඒ ඔක්කොම අපිට profit විදියට තියෙනවා. by weekly අපිට withdrawal එකක් දාගන්න පුළුවන්. so ඒක තමයි මට ඇත්තටම ටච් කරන්න ඕනුනේ මේ වීඩියෝ එකේ. so මම මේගොල්ලන්ගේ 50k account එකක් අරන් තියෙනවා. මම මේගොල්ලන්ගේ partner program එකට apply කරා. මොකද මම මේ channel එක පටන් ගන්න හින්දා I wanted to promote this. they're not paying. මට මොනවත් ඒගොල්ලෝ ගෙවන්නේ මොනවත් එහෙම දෙයක් නැහැ. මම partner link එක වීඩියෝ එකට දාන්නම්. ඕගොල්ලෝ අරගෙන නැත්තම් prop firm account එකක්, කැමති නම් prop firm account එකක් මගේ link එක through ගිහලා ගන්න. මම දන්නේ නැහැ මට මොනවද එන්නේ කියලාවත්. I have no idea. මම පළවෙනි පාරට මේ වගේ දෙයක් කරන්නේ ඒකයි. but මට අර psychological දේ මගේ අර ඔළුවේ අර ලොකු ගාණක් වියදම් කරලා account එකක් අරගෙන බස් කරගන්නවට වැඩිය ඩොලර් 8ක් ඩොලර් 10ක් වගේ දීලා account එක ගහලා පාස් කරගෙන ඊටු ටික ගෙව්වට පස්සේ live account එකක් එන එක ගොඩක් clear වගේ. ඒක මට පොඩ්ඩක් mentally හරි relaxing. so ඒකයි මම හිතුවේ ඔයගොල්ලන්ටත් get leverage ගැන විස්තර ටිකක් අරගෙන එන්න. ගිහිල්ලා බලන්න links වලට ඒගොල්ලෝගේ check කරලා බලන්න කොහොමද කියලා මේ
ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලන්ගේ රිසර්ච් එක කරන්න පුළුවන්. ට්‍රේඩින් කියන්නේ රිසර්ච් කරන්න ඕන දෙයක්. so මම දන්නවා මම next week Monday ඉඳලා ගහන්න පටන් ගන්න මේ 50k account එක. මගේ target එක වෙන්නේ week එක ඇතුළත කොහොම හරි ඒ 50k account එක phase 1 එක pass කරගන්න එකයි. so අපි එහෙමනම් හම්බෙමු Monday. මම ගොඩක් වෙලාවට FX side එක බලන්නේ, forex side එක, currency side එක sorry, and මගේ අනිත් යාළුවා රොෂාන් gold side එක කරනවා. එයාට gold trading experience ගොඩක් තියෙනවා. අපි වැඩි කරගෙන යමු, බලමු මොකද වෙන්නේ කියලා first week එක ඇතුළත. ඔයගොල්ලෝ කැමති නම් ගිහිල්ලා account එකක් ගන්න, අරගෙන Monday වැඩේට බහින්න පටන් ගන්න ලෑස්ති වෙන්න. right, ජය. thank you.